විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒ අති මහත් ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මම සෑම දේශපාලන පක්ෂයකටම ආරාධනා කරනවා විපතටපත් ජනතාව පූර්ණ දායකත්වය දෙන්න. මොකද දැන් ඉන්නේ සුළුතර ජනපති කෙනෙක්. බහුතරයේ තිබ්බ විපක්ෂයට ජනතා අභිලාෂයේ බහුතර කැමැත්ත ආණ්ඩු විරෝධී මතයක්. ඉතින් ඒ බහුතර ජනතාව වෙනුවෙන් ලංකාවේ අහිංසක අම්මා තාත්තා වෙනුවෙන් චුට් පැටියෝ මං වට ආදරේ නිසා කියන්නේ ඔයාගේ ඔය බහුතරයක් වෙච්ච විපක්ෂයත් එකතු කරගෙන ගිහිල්ලා 21 වෙනිදා ඔයගොල්ලන්ට කැම්පේන් කරන්න ආපු TikTok එළුවට කොස්කොල ටිකක් ගෙනින් දෙන්න. එළුවා බඩගින්නේ බෑ කියනවා. පේනවනේ අපේ ගෙවල් යට වෙලා තියෙන්නේ. කියනවා නම් ආධාරයක් දෙන්න. මොකද අපි අසරණ වෙලා ඉන්නේ. අද මේ ගරු රජයෙන් ඉල්ලා සිටිනවා ගරුණීයකව ඉල්ලා සිටිනවා. අපිට පුළුවන් ආධාරයක් දෙන්න. අපි වතුරට යට වෙලා ඉන්නේ. අපි කොටු වෙලා ඉන්නේ. යන්නේ යන විදියක් නැහැ. ආර්ථික අපහසුකම් වලින් ඉන්නේ. වත් පාර්සලයක් පුළුවන් නම් කහට කෝප්පයක් ප්ලේන් ටිකක් මොකක් හරි දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. හරිද? ඒක නිසා කොස් මහා රාජපක්ෂලා මිලින්ද රාජපක්ෂලා ඊට පස්සේ අර චරිත් අබේසිංහලා අර අනිත් ඇවුලා ඔක්කොම එකතු වෙලා ගිහලා බෝට්ටු කිනර ගමන්න එළුව බේර ගන්න වෙන මොකක්වත් කරන්න එපා. ඇත්තටම මේ රටේ විපක්ෂයක් කියලා එකක් නෑ මිත්‍රවරුනි. වෙනවා බහුතරය තමයි මේ රටේ විපක්ෂය කියලා. මම දකින්නේ මේ රටේ විපක්ෂයේ කාර්යභාරය කරන්න මේ කොල්ලෝ කෙල්ලෝ ස්වේච්ඡා සංවිධාන හදාගෙන ආණ්ඩුවත් එක හරි ආණ්ඩුවට බැරි තැන් වල බැහැලා තමන්ගේ ශ්‍රමය ත්‍රිපෝස පැමිලි එක හොඳයි මේ රටේ ප්‍රධාන විපක්ෂයට වඩා. ඇත්තටම ත්‍රිපෝස පැමිලි එක කරපු දේ නාමල් රාජපක්ෂට කරන්නත් බෑ, සජිත් ප්‍රේමදාසට කරන්නත් බෑ, රනිල් වික්‍රමසිංහට කරන්නත් බෑ. එයාට විවේචන තියන්න පුළුවන්. නමුත් එයා තමන්ගේ මේ මොහොතේ කාර්යභාරය ඔහු විසින් සිද්ධ කරා. විවේචන ඇති. නමුත් ඔහු කරේ සුපිරි වැඩක්. ඒ ගැන මට ඇගීමක් තියෙනවා. කවුරු කොහොම කුමන කතා කිව්වත් මේ රටේ ප්‍රධාන කියන විපක්ෂයට වඩා කාර්යභාරයක් ත්‍රිපෝස පැමිලි එක කරා. ඉතින් ඒ වගේ විවිධ සංවිධාන ස්වේච්ඡා සංවිධාන මේ මොහොතේ වැඩ තමන්ගේ ආදායම් තමන්ගේ අනම්මන රෙද්දවල් තමන්ට වෙන අලාභ මොකක්වත් හිතන්නේ නැතුව මේ රටේ සුවහසක් ජනයා පොදු මිනිස්සු මේ ගේම් එක ගැහුවා. හැබැයි මේ රටේ ප්‍රධාන විපක්ෂය මොකද්ද කරේ? මේ වගේ විවසනකාරී මොහොතකදී ප්‍රධාන විපක්ෂය කරේ ආණ්ඩුවට සල්ලි දෙන්න එපා කියලා කැම්පේන් එකක් අරන් ගිහිල්ලා මේ ආණ්ඩුව වට්ටන්න, මේ ආණ්ඩුව වැටෙනවා කියන රට වැටෙනවා. ඒක කරන්න උපරිම try කරා. මේ පීචන් දේශපාලනය කරන්න එපායිත්. හරිද? ඒකින්ද මේ වීඩියෝ එක බලන ආදරණීය ජනතාවට කියන්නේ මුන්ව අතුගාලම දාන්න ඕනේ කාලේ තමයි එළඹ තිබෙන්නේ. දේශපාලන රිත්තකයක් දේශපාලන හිදසක් තියෙනවා. අපි ඒක පුරවමු. මුංගෙන් නෙවෙයි. ජය වේවා.